Hello guys. ගොඩ කාලයකට පස්සේ ඉතින් අද අපි යන්නේ කොහෙද? ගොඩ කාලෙකින් තමයි මේ vlog එකක් කරන්නේ. අද වෙසක් පොයේ හින්දා අපි ඉතින් දන්සල් වඳින්න යන්න තමයි හදන්නේ. අපේ අයියලත් එක්ක ආවේ. අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන දන්සල් කියලා. යා. අපි මුලින්ම සීනි සම්බෝල පාන් දන්සලකින් තමයි ස්ටාර්ට් කරේ. කොහොමරි මේක ඒකලට යනවත් එක්කම සිකියුරිටි ගෲප් එකකින් තමයි මොකක් කරේ මේ එකකින් සීනි සම්බෝල පාන් දන්සලක් දීලා තිබ්බා. ඒක හොඳටම තිබ්බා. ගොඩක් වෙලා යනකන් තිබ්බා. ඉතින් මේද පේන්නේ ඔයගොල්ලන්ට ඒක. පළවෙනි එක ගත්තා. සීනි සම්බෝල. පළවෙනි එක සීනි සම්බෝල පාන්. ඊට පස්සේ අපි සීනි සම්බෝල පාන් එක කෑවට පස්සේ අපිට ආරංචියක් ආවා ටිකක් ඉස්සරහට ගියාට පස්සේ බබල් ටී දන්සලක් තියෙනවා කියලා. ඊට පස්සේ අපි බබල් ටී දන්සල පැත්තට ගියා. පොලිමේ ගිහිල්ලා කට්ටිය අරන් එනවා බබල් ටී පොලිමේ මම හිතන විදිහට කිලෝමීටර් දෙකටත් වැඩි වැඩි. ගත්ත බබල් ටී ටික. අපි ජය ලැබුවා නංගි. ජය ලැබුවා. ගත්ත බබල් ටී. බබල් ටී. වේගනේ මාරුනේ අයිස්ක්‍රීම් දාලා තමයි තිබ්බේ. මේ අවුවට පිච්චි මම මේ ගිහින් ගත්තේ කොහොම හරි සුපිරියක් වැර ලෙවල් මේක නම්. සුපිරි බබල් ටී එක නම් සුපිරි. බබල් ටී එක සුපිරි. මේ 4:20ට රොටි දාන් 4:20 නේ 5ට රොටි දාන්සලක් තියෙනවා. අපි 4:20 ඉඳන් පොලිමේ ඉන්නවා. කැපවීම. ඊට පස්සේ කඳානේ රොටි දන්සලක් තියෙනවා කියලා අපිට ආරංචියක් ආවා. ඒක මං හිතන විදිහට ජෙලි බීන්ස් එකෙන් තමයි කියන්නේ මේ නර්සරි එකක්. ඒකේ කියන්නේ ඔය අම්මලා තාත්තලා කට්ටියම රොටි හදන් ඇවිල්ලා එතන ළමයින්ට කියලා ඒ කියන්නේ මේ දන්සලක් දෙන සීන් එක තමයි. කොහොමරි අපි 4යි ගානේ ඉඳන් හිටියා 5ට තියෙන දන්සලට. කොහොමරි එහෙම ඉඳලා ওই විදිහට තමයි රොටි එක ගත්තේ. ඊට පස්සේ රිලවුල්ල පැත්තට යනවත් එක්ක අපිට මෙන්න මේ අයිස් දන්සල සෙට් වුණා. එතනින් හම්බුණා මම හිතන විදිහට 10කට 15කට වැඩි හම්බුණා. ඊට පස්සේ යන ගමන් කට්ටියට බෙදාගෙන ගියා අපි. මේ වෙලාව බොහොම අසනීප කාලයක් හැබැයි මේවා හදාගෙන මේවා අරින්නේ කම බලන් ඉන්නේ කියලා. මැංගෝ ඊට පස්සේ මේක තමයි අපි උදේ ඉඳන් බලන් හිටපු දන්සල ඉස්සුබත් දන්සල. මේක අපි හොයාගෙනම ඒ කියන්නේ ප්ලෑන් කරගෙනම හිටියේ මේකට යනවා කියලා. ඉතින් මේකටත් ගිහිල්ලා අපේ ඉස්සුබත් දන්සලත් කාලා ඔන්න ওই විදිහට තමයි අපි දන්සල් කාලා ඉවරුනේ. ඊට පස්සේ කාලා ඉතින් ගෙදර ගියා. ඔන්න ওই විදිහට තමයි අපේ වෙසක් අපි සැමරුවේ. ඒ කියන්නේ දන්සල් වදින්න ගිහිල්ලා ඔන්න ওই ටික තමයි අපි මේවා කරේ. ඉතින් ඔයගොල්ලෝ කීයකට ගියාද කොච්චර දන්සල් ප්‍රමාණයකට ගියාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ බ්ලොග්ස් බලන්න අපිත් එක්ක සෙට් වෙන්න.